සුබ දවසක් ඔයගොල්ලෝ හැමදෙනාටම මම ආකාශ රූපසිංහ. අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ ඔයාලට ගොඩක් වැදගත් කාරණාවක්. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිමින් ඉන්න සහ ඉංග්‍රීසි භාෂාවට ආස කට්ටිය, කතා කරන්න ආස කට්ටිය, ඉගෙන ගන්න ගමන් ඉන්න කට්ටිය, ඉගෙන ගන්න ගොඩක් ආසයි. කොහොමද ඉංග්‍රීසි භාෂාව හරියට කතා කරන්නේ? ඒ පුහුණුව ලබා ගන්න කොහොමද? විශේෂයෙන්ම මේ දෙය කියලා ඉන්න. මුලින්ම if you're Sri Lankan, if you're real Sri Lankan, how come you're speaking like a native speaker? You don't have to speak like a native speaker. Don't mimic them. Don't copy their accent. Don't copy whatever they are speaking. Just be yourself. Okay? ඔයාලා ඒ කියන්නේ sound like a native speaker, it's okay. එයාලා විදිහට sound එනවා නම් ඒ phrasal verbs, idioms, collocations, other pronunciation matters ඒව තමයි ඔයගොල්ලෝ ඔළුවට ගන්න ඕන. සමහර දැන් ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ගොඩක් කතා කරන්නේ ඉංග්‍රීසි නෙමෙයිනේ, සිංග්ලිෂ්. ඉංග්‍රීසි කතා කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ ඒ භාෂාව නිවැරදිව ඒ ෆ්ලෝ එකේ කතා කරනවා. සමහරව ඉන්නවා ඉතින් ඉංග්‍රීසි භාෂාව ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව හරියට කතා කරන්නේ නැහැ. මික්ස් වෙලා ඒක නිකන්. ඔය ඒක මම කියන්න ඕනේ ඔයගොල්ලෝ අත්දැකීම් අරගෙන ඇති. සමහර අය ඉංග්‍රීසි වචනයක් දානවා සිංහල වචනයක් දානවා. ඒක අර මේ මම ඉතින් කතා කරන්න යන්නේ නැහැ ඒක. ඒක පස්සේ කතා කරමු වෙන වීඩියෝ එකකින්. ඔයා ශ්‍රී ලංකාවේ ඉන්නවා නම් ශ්‍රී ලංකාව මිනිස්සෙක් නම් සිංහල පවුලකින් එන කෙනෙක් නම් සමහර මිනිස්සු ඉන්නවා ශ්‍රී ලංකාවේ ඉංග්ලන්ඩ් පවුල් වලින් එන කට්ටිය සමහර අය විට එයාලට තියෙන්නේ ඉංග්ලන්තේ තියෙන නේටිව් ස්පීකර්ස් වගේ ඇක්සන්ට් එක නෙමෙයි ඇක්සන්ට් එක මේක ඒක අර අපි කියන්නේ වෙනස් වෙනවා ඉතින් ඒක මේ ඔයා අපි නේටිව් ස්පීකර් කෙනෙක් විදිහට සවුන්ඩ් කරනවා කියන්නේ අපි ඉගෙන ගන්න ඕනේ ඒගොල්ලෝ මොනවද පාවිච්චි කරන්න කෙටි විදිහවල් ඒගොල්ලෝ හරි ග්‍රැමර් යූස් කරන්නේ නැහැ සමහර ලාලට ඉතින් අපේ මිනිස්සු හිතන ඉංග්‍රීසි කතා කරන එකේ ප්‍රධාන දේ තමයි ග්‍රැමර් ටික හොඳට හදා ගන්න ඕනේ ග්‍රැමර් ටික හොඳට හදා ගන්න ඕන තමයි ග්‍රැමටික හොඳට හදා ගන්නේ අපේ සිංහල මිනිස් අපේ ශ්‍රී ලංකාවේ කට්ටිය ඉංග්‍රීසි කතා කරන්න නෙවෙයි පේපර් එකට ගිහලා ලකුණු වැඩිපුර ගන්න අධ්‍යාපන ක්‍රමයේ ඒ අධ්‍යාපන ක්‍රමයේ තියෙන විදිහ ඉංග්‍රීසි භාෂාවේ මන්නම් කියන්නේ ළමයි විනාඩි 40ක ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න කියලා දාන එකට ඔය පෙළ පොතක් අරගෙන ඉංග්‍රීසි භාෂාව උගන්වන එකට මේ කරන්න ඕන පේපර් එකට ලකුණු ගන්න විදිහට නෙමෙයි උගන්වන්න ඕනේ ඒ විනාඩි 40 කතා කරන්න පුරුදු කරා නම් හරි ග්‍රැමර් බේසික් ටික ගන්න තියෙන්නේ බේසික් ග්‍රැමර් ටික උගන්වලා කතා කරනම් හරි ඒ විනාඩි 40වත් පොඩි අඩුම ගානේ දවසේ විනාඩි 40වත් ඒ පීරියඩ් එකේ කතා කරනම් හරි කතා නොකර පුහුණුවමකින් තොරව මේ ඉංග්‍රීසි භාෂාව මේක විෂයක් විතර තිබ්බට ඉංග්‍රීසි භාෂාවනේ භාෂාවක් විදිහට මේක වෙන්න ඕනේ භාෂාවක් කියන්නේ අපි ඒක තනිකර පුහුණුව cerebral power cognitive abilities cerebral abilities ඒ කියන්නේ මේ අපි ඒ perception එකේ මනසට මේ දෙන්න ඕන අපි දකින හැම දෙයක්ම ඉංග්‍රීසියෙන් කොහොමද මුලින්ම හිතන්නේ දැන් අපි මම ඊළඟ වීඩියෝෙන් කියනවා කොහොමද මේ ට්‍රාන්ස්ලේට් කරන එක නවත්තන්නේ කියලා ඉංග්‍රීසි භාෂාවෙන් ට්‍රාන්ස්ලේට් කරන එක අපි ට්‍රාන්ස්ලේට් කරද්දී යම් කිසි කාලයක් ගන්න ඒක අපි ගොඩක් හෙක්ටික් මනසට හරි මේ කරදරයි ඒ ට්‍රාන්ස්ලේට් කරන එක කොහොමද නවත්තන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් කියනවා ඔයාලට අපි දැන් මේ කතා කරේ නේටිව් ස්පීකර් කෙනෙක් විදිහට සවුන්ඩ් කරන්න ඕනේ මේ නේටිව් ස්පීකර් කෙනෙක් විදිහට ඔයාලා කතා කරන්නේ ඒ විදිහටම කතා කරන්න යන්න එපා. ඒගොල්ලෝ කතා කරන්නේ කෙටි විදිහට ඔලුවට ගන්න. මොනවද කෙටි විදිහවල්? දැන් ඔයාලා ගත්තොත් ටේක් කියන verb එක ගත්තොත්. හරිද? මේ ටේක් කියන verb එකෙන් ඒ නේටිව් ස්පීකර්ස් ඒගොල්ලෝ එදිනදා ජීවිතේ පාවිච්චි කරනකොට ටේක් කියන අපි කියන එක verb ගන්න. හැබැයි ඒ ටේක් එක පාවිච්චි කරලා හදනවා phrasal verbs. මේ phrasal verbs හරහා ගොඩක් අර්ථයන් එකතු වෙනවා. take off take up take on ඒ වගේ තව තියෙනවා ගොඩක් ඒවා ඉතින් ඒ වගේ මේ ඒ එක වචනයක් පාවිච්චි කළා එක වචනයකින් කොහොමද අර්ථයන් ගොඩක් දෙන්නේ phrasal verbs ඒවට කියන තව collocations කියනවා එකම වචන දෙකක් එක විදිහකට හැම වෙලේම use කරනවා මේක request go after ඒ වගේ මේ collocations idioms විශේෂයෙන්ම idioms දන්නවා කියන්නේ ඔයා තනිකර ඒ කියන්නේ ඉංග්‍රීසි මිනිස්සෙක් විදිහට කතා කරනවා වගේම තමයි. හැබැයි මං කියන්නේ මොකක්ද? නේටිව් ස්පීකර්ස්ලා විදිහට ඒ මිමික් කරන්න යන්න එපා. ෂැඩෝවින් කරන්න යන්න එපා. ඒක හොඳයි. ඔයාට ප්‍රැක්ටිස් කරන්න ඉංග්‍රීසි. අනිත් ඒක try කරන්න යන්න එපා. මොකද අපිට නේටිව් ස්පීකර් කෙනෙක් වගේ වෙන්න බෑ. ඒක පොඩි කාලේ ඉඳන් වෙන්න ඕනේ. මේ මිනිස් ඒගොල්ලෝ හිතන්න දැන් අපි පොඩි කාලේ ඉඳන් අපේ අම්මා තාත්තා පාවිච්චි කරන භාෂාව තමයි අපිට ඔළුවට යන්නේ. ඒ අපි භාෂාව ඇත්තම කිව්වොත් පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ නැහැ. ඒ ඉගෙන ගන්න නෙමෙයි ඒකට කියන්නේ. live in the language අපි භාෂාවේ ඒක submerge අපි ඒක භාෂාවේ මේ ඒක ගිලිලා ඉන්නේ අපි හරිද අපි භාෂාවෙන් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද අන්න අපි මනසට ගන්නවා අපි ඊට පස්සේ ඒ වැඩිහිටියෝ කතා කරන දේවල් දිහා බලන එකට උත්තරේ සපයන්නේ කොහොමද මේක මනසට පුහුණුවක්
නිතරම මනස එක්ස්පෝස් වෙන මේ වචනවලට. ඉතිං භාෂා වනත් හරියට හොඳ කෙනෙක් විදිහට හොඳ ප්‍රවීණ විදිහට ඉගෙන ගන්න භාෂාව අනිවාර්ය මේක පුහුණුවම විතරයි. මං අඩිකිව ක්‍රමතුනක් තින ඉංග්‍රීසි අඩුකාලකින් හොඳටිගෙන ගන්න කියලා මං ක්‍රමතුන දිරම විදිරි කියන්න පලවෙනි එක පුහුණු වෙන්න ඕනේ ප්‍රක්ටිස්. දෙවන එක තව පුහුණු වෙන්න ඕනේ මෝ ප්‍රක්ටිස්. තුන්ගන එක හාඩ ප්‍රක්ටිස් හාඩ තව හොඳර පුරුදුවෙන්න හරි එච්චරයි පුහුණුවම තමයි භාෂාවක ප්‍රවීණයක් ඉන්නනම් කරන්න තින එකම දේ මේක ඉගෙනගෙන පොතපතේ රයිඩන් ස්කිල් ඒ හොඳයි ස්කිල් රයිඩ ස්කිල් ඒ හොඳයි ඒ මේ කොග්නිටව ඇබිලිස්ට මේක මනෆට අරගෙන ඉංසි භාෂාවේ දැනුම වර්ධනයකට කරගන්න හොඳයි හැබැයි භාෂාවක් කියන්නේ භාෂාවේ දැනුම තිබිල හරියන්නේ භාෂාව ඒ අවුපුට් එක දෙන්න බෑන ඔල්ලුව තියෙන භාෂාමයට අප ශ්‍රී ලංකාමිස ගොඩක් ගන්න ඉංග්‍රිසි හොඳර දන්න සාක්ෂරතා මේ ඩික්‍රසීක ගොඩක් වැඩි ඉන්දියාව දැන් ඉන්දියාවල ඉන්දියාවේ දැන් ඔයාලමහරි වාචනයක තේරුම හෙව්වොත් Googleලට හෙම ගිල්ලා කේම්බ්‍රිජ් ඩික්ෂනරි හැම ගිහලා හෙව්වොත් එහෙම වෙනම තියෙනවා ඉන්දියන් ඉංග්ලිෂ් ඉන්දියන් ඉංග්‍රීසි කියලා වෙනම එකක් තියෙනවා. ඇයි අන්න එතනම ඔප්පු වෙනවා ඔයාලා භාෂාව ඉංග්‍රීසි කාර්යකයි කතා කරන්න යන්න ඕනේ නැහැ. ඇමරිකන් කාර්යකයි කතා කරන්න යන්න ඕනේ. හැබැයි ඇමරිකන් ඉංග්‍රීසි, බ්‍රිටිෂ් ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියන් ඉංග්‍රීසි එයාලගේ ඇක්සන්ට්ස් ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ ඒවා ප්‍රොනවුන්ස් කරන විදිහ වෙනස්. ඉතින් ඔයාලා ඒ වගේම ඒක ඉතන්වා ඉංග්‍රීසි ෆිල්ම්යක් බලන්න. ඉංග්‍රීසි ෆිල්ම්යක් බලලා ඒගොල්ලෝ කතා කරන දේ ෂැඩෝව් කරලා මිමික් කරලා ප්‍රැක්ටිස් කරලා කමන්නේ. ඒකේ අවුට්පුට් එක ඒගොල්ලෝ වගේම දෙන්න යන්න එපා. තමන් විතර භාෂාව යූස් කරන්න. දැන් එංගලන්තේ ඉංග්‍රීසි භාෂාවේ උපත ඉංග්‍රීසි භාෂාව වැඩිපුරම භාවිත වෙන රටක්. ඉතින් මේ එංගලන්තේ උනත් ඇක්සන්ට්ස් තියෙනවා 30 ගානකට වඩා. මට හරියට මතක නැහැ ගාන ඇක්සන්ට්ස්. ඉතින් ඒගොල්ලොත් සමහර එංගලන්තේ නේටිව් ස්පීකර්ස්ලාත් එයාලගේම රටේ තව කෙනෙක් ඉංග්‍රීසි කතා කරනකොට කන්ෆියුස් වෙනවා සමහර වෙලාවලට. තේරුම් ගන්න අමාරුයි යාලට සමහර වෙලාවලට. ඉතින් මොකටද අපි මේ නේටිව් ස්පීකර් කෙනෙක් විදිහට වෙන්න යන්නේ දැන් අපේ ශ්‍රී ලංකන් ඉංග්‍රීසි වෙනම එකක්. ශ්‍රී ලංකන් ඉංග්‍රීසිලුත් වෙනම විදිහට අපේ සිංහල ශ්‍රී ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි භාෂාව කතා කරන විදිහට ලස්සනයි. ගොඩක් ලස්සනයි. භාෂාව ඒක ඇබිලිටිය ගොඩක් ඇති සිංහල භාෂාව තියෙන තමාරු වචන ඔයස ශබ්දය දැන් ඉන්දියන් බලන් ඉන්දිය කටිය ෆෝය කිවොත්තම ෆෝය දැන් අපි දැන් ඉංග්‍රිසි වනසෙක් ෆෝය කියෙන් ෆෝය තමයි ශ්‍රී ලංකාවේ ෆෝය හරි ලස්සන කියන ඉන්දියන් බලන් ෆොර් යූ ඒගොල්ලෝ ආර් ශබ්දය ඇමරිකන් ඉංග්‍රීසි ආර් ශබ්දය හැබැයි ඒක ලස්සනයි ඉන්දියන් ආර් ශබ්දය මට පෞද්ගලිකව නම් මම ඒකට කැමති නෑ ඉංග්‍රීසි භාෂාවේ ඉතින් ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි කතා කරනකොට හරි ලස්සනයි ඉතින් ඒක හරි විදිහට යූස් කරන්න නම් ගොඩක් තමන් ඉංග්‍රීසි කතා කරන්න තමන්ට ඇක්සන්ට් එකක් තිබ්බට කමක් නෑ ඒක ඉංග්‍රීසි භාෂාවේ මිනිස්සු හරි ලස්සන විදිහට පිළිගන්නවට ඇක්සන්ට් එකක් තියෙනවා නම් කමක් නෑ සමහර වෙලාවලට ඇක්සන්ට් එකක් තියෙන කට්ටියව මේ අනවශ්‍ය අනිසි විදිහට දකින්න වෙලාවල් තියෙනවා හැබැයි ශ්‍රී ලංකාවේ අතුලත ඉංග්‍රීසි කතා කරනකොට තමන්ටම ඒ තමන් ඒ දැනුම ඒ පුහුණුව ලබා ගන්න නේටිව් ස්පීකර් කෙනෙක්ම වෙන්න යන්න ඕනේ ඒක මම කෙලින් කියන්නේ ඒක මම කියන්නේ නේටිව් ස්පීකර් කෙනෙක් වෙන්න එපා ඒගොල්ලෝ නේටිව් ස්පීකර්ස් ලයාලට ඒගොල්ලෝ they are the ones who got the expertise knowledge in English language. They are the experts. If you got the expertise knowledge in something, if you are the experts, then you can make any changes in what you are doing. Okay? ඔයා ඒ language එකේ අයිතිකාරණය වෙන්නේ අපි ඉංග්‍රීසි භාෂාව දෙවෙනි භාෂාවක් විදිහට ඉගෙන ගන්න. Netflix films එකෙන් බලලා තියෙනවා English film series බලලා තියෙන ගොඩක් අය දන්නේ නැති ඉංග්‍රීසි හොඳට බලන කට්ටිය දන්නේ නැති. සමහර grammar එහෙම ගොඩක් mistakes තියෙනවා. Make a lot of mistakes grammar වල. සමහරට he do this කියලා කියනවා. What? Bro, what are you talking about, man? තනිකරම ග්‍රැම විදිහට වැරදිනේ he do this කියන්න බෑනේ he does this. ඉතින් ග්‍රැම ඔලුවට ගන්න එපා. ග්‍රැම ලොකුවට ඔලුවට අරන් ඒ මානසිකත්වය හදාගන්න එපා. පුහුණුවෙන්ම යන්න. හැම වෙලෙම ප්‍රැක්ටිස්ම කරන්න. දවස ගානේ ප්‍රැක්ටිස් කරන්න. ඉංග්‍රීසි භාෂාව හදාන්න පුළුවන් එකම ක්‍රමය ඒකයි. ලියලා කරලා පාඩම් කරලා එහෙම ඒක කරන්න එපා. ඔයා හිතන්න යම්කිසි දැන් ඔයාලට මම කියන්න මට නිකන් ඔලුවට නිකන් එන එකක් කියන්න. ඉඩියම් එකක් අපි කියමු ඔයා මොකක් හරි කරන්න යනවා. ඔයා මොකක් හරි කරනකොට දැන් ඉංග්‍රීසි භාෂාවෙ එහෙම ඒක කෙලවෙන්න යනවා. ඒ වගේ එතකොට ඔයා ඒ විදිහ හරියට කරන්න යන්න පටන් ගන්නෙ නැත්නම් අපි කියන සාමාන්‍ය shoot yourself in the foot. shoot yourself in the foot. ඒ කියන්නේ ඒකේ වචනාර්ථයෙන් අර්ථ ගත්තොත් ඔයාගේ ෂූට්නේ ෂූට් කියන එක වෙඩි තියා ගන්නවා. වගේ මේ කකුල් දෙකට වෙඩි තියා ගන්නවා. අඩියට වෙඩි තියා ගන්නවා. එතන මොකද්ද වෙන්නේ? වෙඩි තියාගත්තට පස්සේ මොකද්ද වෙන්නේ ප්‍රතිඵලය? ඉතින් එහාට ඇවිදින්නත් බෑ කරන්නත් බෑ. shoot yourself in the foot කියන ඉඩියම් එකේ අපිට තේරුම ගත්තොත් එහෙම එන්නේ ඔයා ඒ ලක් එක ඔයාටම බෑඩ් ලක් එක ඔයාම ෆේල් කරගන්න ඔයාව.
ඔයාමගේ ක්‍රියාවලිය විදි ඔයාම මක්හර දෙයක් කල ඔයාම ෆෙල් කරගන්න ඔයාම අසමත්යන අන්න ගර්තක් තමයි තියෙන් ඉතින් අන්නේ විදිහට ඉඩියම්ස් කොලොකේෂන් ෆ්‍රේසල් වර්බ්ස් ඒ වගේ ඔය හැමතිසම බීවබ් තට මේ මොඩල් වර්බ් එකට ආරි අයිජ දානවන අනිවාරෙන් මේ ෆෝම් බීව එකක් න්න මෙන්න මෙතට මෙහම කැන්දම්මොත් බේස් ෆෝම් දෙන හම මතක නිච කතා කරන්න යන්නවා ඒක මත්තක ඒක නිකං හරි මේ එක්ස්කෝෂන් එකක් අන්තිමට ඒක මහස්යක් විතර යවාගලුවට ඉංග්‍රිසි ගන්න වාක්‍ය දෙක තුනක් ඒකම කියන්න ඉටපස තම ප්‍රක්ටිසියන්ටස් දතුන හදාගෙන ඒක කියන්න තුරවාට අනිවාරෙන් පුහුණුව මතම ඊළඟටවා කියන්න අනක ඉංග්‍රීසිය මොලුවට වන්න ට්‍රන්ස්ලට් කරන්න තුව එකම ඉලක් විඩි නිවාරෙන් කියනවා එතකොට වාට ඉංග්‍රිසිය ලොක පුහුණුවක් කෙනවා ප්‍රක්ටිස් පුහුණුව මතම ඉංසි භාෂාව අරගෙන යන්න හමදම් පුහුණු වෙන්න එක එකම රහස නේටිස්පිය කෙනෙක් කෙන්න යනා කියන මාර්සිකත් හදාගන්න එපා ඒකවාට මාර්සික වදයක් විතර අන්තිමට වෙන්නේ තමන්ට ඉංසි භාෂාවයි ගිලිලා ඉංසි භාෂාවට එක්ස්පෝස් වෙලා ඒ වචන ඒදවල් ලිගෙනගෙන ඉංග්‍රසි භාෂා තමන්ගේ විදිහකටම හසුවන පුරදුවෙන්න හොඳට ශබ්ද කරන්න ඒ දේවල් වාගා අනිවාරෙන් තියෙනවා ඉතිං ඔලුට ගන්න පා මෙන්න මේ බැරිය එක හදාගන්න පනේටිස්පිය කෙනෙක් වෙන්න මට දැන් මන් තාම ටිස්පික කෙනෙකයි කතා කරන්න නමට තාම බැහන කාරකය කතා කරන්න ඔය ඇමරික ඉංග්‍රිස් නංගස ඔය ඇමරික ඉංග්‍රිස් ගෙන ගන්න මට තාම බැහන කාරකය කතා කරන්න ඇමරිකන් කාරෙක්ටම කියද තේරෙන්නවත්නෑ ඉතින් එහෙම හිතන්න පයික බැරිය එකක් විතර වා උන්සි පටන්ගන්නකොට මුල්කාල ඒක බැරිය එකක් විතරයි වෙන්නේ ඒක බාධකයක් වගේ එකක් වෙන්නේ එකවා විස්ට ගෙනියන්න අර අපි කියන්නේ the state of plateau හරි ලේටන්් ප්ලටෝ එකක් මේක එහෙම ඔයා නේටිස්පික කෙනෙක් දිට එක තියාගන්න නේටිස්පිගෙන කෙන්නවන කෙන ගෝල්ල එක තියාගත්තොත් ඒ ගෝල්ල එක තියාගන්න එපා ඔයා වෙන්න ඉංග්‍රිසි භාෂාව ඔයා ගිතිර කතා කරගන්න දැනුම පුහුණුව ලබාගන්ඩ ඉංසි භාෂාවේ මංගේල විඩි අනිවාරෙන් ගන්න කොහොමද ට්‍රන්ස්ලේට් කරන්නතුව ඉංග්‍රිසියෙන් හැමදේම හිතන්නේ ඉංග්‍රීසියෙන්ම පවට්පුට් එක වගේ කතින් ඒයට දාන්න කියනෙක් ගැන එහෙනම් මට තියාගන්න නේටිස්පේගෙන පෙන්න්න ඕන නැහැ ගෝල් එක තියාගන්න හොඳ ඉංග්‍රිසිගෙන ගන්න ඉංග්‍රීසි තමාගේ විදිර කතා කරගන්න හොඳ ඉංග්‍රිසි ප්‍රවීණෙක් වෙන්න ඔළුවට අදහස ගන්න එනම් ඉරඟ විඩියෙන් නිවාරය හම්බ මකාශූපසිංහ තැංක සෝමච්